පාස්කු ඉරු දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට පෙර ඇති වූ ගැටුම් හේතුවෙන් රුසියානු හමුදා සමාජිකයින් 950 දෙනෙකු මිය ගිය බව යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එම කාල සීමාවේදී යුක්‍රේන ඉදිරි ආරක්ෂක පෙරමුණ තුළ යුද්ධ ගැටුම් 127ක් වාර්තා වී තිබෙනවා. දෙපාර්ශ්වය අතර ඇති වූ ගැටුම්වලදී රුසියානු හමුදාවට අයත් කාලතුවක්කුව 49ක්ද විනාශ කළ බවයි යුක්‍රේනය පවසන්නේ. මේ අතර සිය හමුදා ප්‍රහාර හමුවේ යුක්‍රේන හමුදා සමාජිකයින් දහසකට අධික ප්‍රමාණයක් මිය ගිය බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. මේ අතර පොක්‍රොවිස් යුද පෙරමුණ අල්ලා ගැනීමට දැරූ උත්සාහයේදී රුසියානු හමුදා සැලකිය යුතු පාඩු ලැබූ අතර ඉන්පසුව ඔවුන් සිය බටපිරිස් සමග පසුබැසීමට පටන්ගත් බව යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා. පොක්‍රොවිස් කලාපය අල්ලා ගැනීමට රුසියාව දරන ලද උත්සාහයේදී ආම වශයෙන් රුසියානු හමුදා සමාජිකයින් දසදහසක් පමණ මිය යන්නට ඇති බවයි යුක්‍රේන ආරක්ෂක අංශ පවසන්නේ.